මේ වෙනකොට සමහරක් ළමයි ඉන්නවා මේකේ බරපතල තේරිලා වයසට ගැලපෙන විදිහට දේවල් තේරුම් අරගෙන මේ ට්‍රැක් එකට ඇවිල්ලා තියෙන ළමයි ඉන්නවා. ඒ වගේම සමහරව ඉන්නවා අර වයස කියන්නේ ඇඟපතෙන් ලොකු වුණාට මයින්ඩ් සෙට් එක තාම මේ වයසට ඕන මට්ටමට පරිණත වෙලා නැහැ. තාම සමහරක් කරලාට ඉන්නේ 9 10 ඒ වගේ වයස් වල ඉන්න ඕන ළමයිගේ මෙන්ටැලිටි එකකින් ඉන්නේ. ඔය ඉන්නවනේ වැඩ කරන්න ඒකේ බරපතල එහෙම ලොකුට තේරෙන්නේ නැති ළමයි ඉන්නේ. ඔයා දන්නවනේ මම මේ කියන જાතියකද නැද්ද කියලා කියද්දි. කියන්නේ Taman දැන් සමහරක් ළමයි ඔයගොල්ලෝ දැකලා ඉතින් ෆුල් සීන් එකේ වැඩ. ලංකාවේ තියෙනවා මේ හොටෙල්ස් එක දවසකට සාමාන්‍යයෙන් ලක්ෂ එකමාර එකමාර නෙවෙයි නිකන් ඔයාලා booking.com වල සර්ච් කරලා බලන්න ලංකාවේ තියෙන ගණන් හොටෙල්ස් කොහොමද කියලා එක නයිට් එක සාමාන්‍යයෙන් ලක්ෂ 400 නෙවෙයි 4,50,000 විතර එක නයිට් එකට ඒ අදාළ කෑම බීම ඒ පොඩි ඇක්ටිවිටීස් ටිකක් තියෙනවා ඒ දේවල් ටිකත් එක්ක හොටෙල් එකේ එක දවසකට ලක්ෂ 4 විතර යන හොටෙල්ස් තියෙනවා. සමහරක් ළමයි ඉන්නවා තාම පොඩිකම වැඩිකමට ඒවා තේරෙන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. තේරෙනකොට සමහරකට මතක් වෙයි අපරාධ අරුවම කිව්වා. ඇව්වේ නැහැ නේ කියලා. පුළුවන් නම් මේවා තේරුම් අරගෙන තමන් යන ට්‍රැක් එකේ වෙනසක් වෙන්න ඕන නම් ඒවා වෙනස් කරන්න. මම මේ කියන්නේ මරණකම් වැඩ කරන්න කියන එකක් නෙවෙයි. ඕගොල්ලෝ අපි මේ ඉන්න වයස එහෙම වැඩ කරන්න පුළුවන් වයසක්. සහ එහෙම වැඩ කරන එක තුලින් ඊට පස්සේ පොඩි සාමගාමී කාලයක් උදා කරගන්න පුළුවන් වයසක්. ඒ වැඩ කරන්න ඕන වෙලාවෙ ඕගොල්ලෝ වැඩ කරේ නැත්නම් ඕගොල්ලන්ට මැරෙනකම් මොකෙක් හරි කියන එකක් මොකෙක්ගෙන් හරි බැලුම් නිකන් ඔය වැඩ කර ඉන්න තමයි වෙන්නේ. Tamanට කියලා කිසිම ස්ථාවරත්වයක් නැති අර ආස දෙයක් කරන්න බෑ, ආස කෑමක් කන්න බෑ, ආස වාහනයක් ගයක් තොරක් හරියට හදාගන්න බෑ, ආස ඇඳුමක් අඳින්න බෑ. සල්ලි එකතු කරලා මාසෙකට එකපාරක් ආස කඩේට ගිහිල්ලා කනවා. එහෙම නැතුව හිතන විදිහට හිතන දෙයක් කරන්නයි මොන ජීවිතයක්ද කියන ළමයි ඔය ඉන්න අවුරුදු දාන කොහොම ඉන්න බෑනේ. ඒ මම හිතන්නේ ඕගොල්ලෝ 37 වෙන්න පුළුවන් ඕලෙවල් වෙන්න නම් විවිධ තැන්වල හොඳට perform කරලා ආපේ ඕගොල්ලෝ. ඒක ආවට ගියාට නිකන් ආපේ නෙවෙයි උඹලා. උඹලා යමක් කරන්න පුළුවන් උඹලට කැපැසිටි තියෙනේ ඌ. එහෙම කැපැසිටි තියාගෙන ඕගොල්ලන්ට ඒ තැන් වලට යන්න පුළුවන්කම තියාගෙන යන්නේ නැහැ කියන උඹලා එන්න මෝඩයි. ඒකට ඒ වැඩේ කරන්න එපා. මේ වෙනකොට සමහරක් ළමයි ඉන්නවා මේකේ බරපතල තේරිලා වයසට ගැලපෙන විදිහට දේවල් තේරුම් අරගෙන මේ ට්‍රැක් එකට ඇවිල්ලා තියෙන ළමයි ඉන්නවා. ඒ වගේම සමහරව ඉන්නවා අර වයස කියන්නේ ඇඟපතෙන් ලොකු වුණාට මයින්ඩ් සෙට් එක තාම මේ වයසට ඕන මට්ටමට පරිණත වෙලා නැහැ. තාම සමහරක් කරලාට ඉන්නේ 9 10 ඒ වගේ වයස් වල ඉන්න ඕන ළමයිගේ මෙන්ටැලිටි එකකින් ඉන්නේ. ඒකත් එක්ක ඔය මේ වෙලාවේ තමන් හදාගත්ත තමන්ට ආතල්ලියයි හැඟෙන දැනෙන හැඟෙන මොනවා හරි දේවල් ටිකක් පස්සේ පොඩි බබල් එකක් හදාගෙන ඒක ඇතුලේ ජීවත් වෙනවා. ඒකට යාළුවෝ කියලා જાතියක් ඉන්නවා. මොන හරි මොක්කර ටිකක් ඒකට දාගෙන මේක තමයි වැඩේ වගේ එකක් ඇතුලේ තමන් අර වැඩ කරන්න ඕන කාලය ටික වෙන දේවල් වලට දෙමින් පොඩ වැඩ ගොඩ ගහනවා. මුලින් පොඩ්ඩයින ගොඩ ගහන්නේ වගේ එකකින් ඒකත් අවුලක් හිතෙන්නේ නැහැ. පස්සේ කරනවා වගේ කල් ගිහිල්ලා ටික ඉවර කරගන්න බැරි මට්ටමකට ගොඩ ගහිලා සමහරු තාමත් ඒත් තේරිලා නැහැ. ඒ කියන්නේ තාම තමන් මේ වලට වැටෙමින් ඉන්න කියන එක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්න ඉතින් අර යම් පරිණත වීමක් අවශ්‍යයි. ඉතින් ගොඩක් ළමයින්ට ඒක තියෙනවා. නමුත් ඒ වගේම යම් ප්‍රමාණයක් ඉන්නවා තාම ඒක ඇවිල්ලා නැහැ. තාම පොඩි එකමට අර මේ වෙලාවේ අදාගත తాවකාලික ශනික චූන් ටිකක් පස්සේ අන්නමින් ඉන්නවා. අන්තිමට මේ වෙලාවේ කරන්න ඕන වැඩ ටික සතිපතා වෙන්න ඕන වැඩ ටික වෙලා නැහැ. දන්නේ නැතුව මහා වැඩ ගොඩ ගහලා පේපර් එකක් ලියුවා මම ලකුණු නැහැ. අන්තිමට ටිකක් බලලා පේපර් ලියන එක නතර කරනවා. ඊට හිතා ගන්නවා පාඩම් කරලා ඉවරලා පේපර් ලියනවා කියලා. අන්තිමට පේපර් ලියන්නේ නැහැ කවදාවත්. ඊට පස්සේ අඩු ගන්නතර තිබ්බ හිතේ අමාරුවක් නැහැ. ඒ කියන්නේ පේපර් ලියලා ලකුණු අඩු වුණාම හිතේ අමාරුවට හරි වැඩ කරනවනේ. ඒකත් නැහැ. ඒ අර පේපර් ලියන එකත් නතර කරලා දැම්මට පස්සේ අන්තිමට එහෙම වෙනකොට තමන් මැනෙන්නෙත් නැහැ. දන්නේම නැතුව විනාශයටපත් වෙනවා. තමන්ට ඒකටම ගැලපෙන යාළුවෝ ටිකුත් වටේට සාමාන්‍යයෙන් සෙට් වෙනවා. ඒ උන් ටිකත් ඒ විදිහම තමයි. ඔයාට අවුලක් තේරෙන්නෙත් නැහැ. සහ ඔයාලා O level වල perform කරපු විදිහත් එක්ක ඔයාලා හිතනවා නෑ O level උත් ඕම කොච්චර වැඩ මිස් වුණාද අන්තිම වෙලාවේ බැලන්ස් එකක් ගහ ගන්න පුළුවන් වුණා නේ A level උත් එහෙනම් එහෙම පුළුවන් කියලා ඒ වගේ එකක් ඇතුළේ ඉන්නවා මම නිතරම කියනවා ඒක එහෙම නෑ ඒ කියන්නේ මම දන්නේ O level 9 days කීයක් තියෙනවද කියලා හරි මාර ගොඩක් තියෙනවනේ මට හරියට ලක්කම මතක නෑ මේ 8000 9000 9000 ඒ වගේ ගණන් තිබ්බද වගේ නිකන් හිතනවා 9 days වගේ ෂුවර් නෑ ඔය 9 days නෙමෙයි ප්‍රධාන විෂයන් 3ට 4ට එහෙම ඔය සයන්ස් මැත්ස් නම් මම කියන්නේ ඔය ගොඩක් 9 days නැති උන්ට තේ නැත්තේ වෙන සිංහල කියයි ඉතිහාසය ඕවටනේ ඒව නරක විෂයන් නෙමෙයි ඕගොල්ලන්ට ඕමනාවක් නේ ඒව කරන්න සහ ඔයාලා ලොකු කන්සර්න් එකක් දෙන්නේ නැහැ ඒවට කොහමද අර මේ ප්‍රධාන ඔය සයන්ස් මැත්ස් වගේ ඒ ප්‍රධාන සබ්ජෙක්ට් වලට ඒ තියෙන උන් තමයි වැඩි හරි ඉන්නේ අතරම සයන්ස් කරන්නේ වැඩි හරියක් ඒමයි හැබැයි ළමයින්ගෙන් ලංකාවේ මං කියලා ඇති මේක 3As එන්නේ බයෝ වලට ළමයින්ගෙන් 800කට ඒතර ලංකාවේම ඒ කවුරුද්දක බයෝවල 3As දෙන්නේ ළමයි 800කට විතර. ළමයි 800ක් කියන්නේ මොකද්ද කියන්නකෝ ඒක. ඒ කියන්නේ 800 දෙනෙක්. ඒ කියන්නේ ලංකාවේ 80 දෙනෙක් කේලවලට මුණ දෙනවා. බයෝවලින් 40000ක් මුණ දෙනවා. 800කටයි 3As. 800ක් කියන්නේ අමාරක් ඉස්කෝලවල බැච් එකේ ඉන්න 800ක්. එන්න පොඩි ගාණක් මේක කරන කම්පිටිෂන් එකේ හැටි වෙන්න මේ ඔයාලා හිතාගෙන හිටියට මේක එහෙම කරන්න ඉතින් බෑ. ඒක හැමෝම කියනවා ඒ වුණාට අර ඒක මම නෙවෙයිනේ කියපු පළවෙනි මනුස්සයා. ඔයාලා A level පන්ති යන හැමදාම ඕක ගුරුවරු කියනවා. ඒතර වැඩේ කියන්නේ ඒක සෙන්ස් වෙලා ඒ අනුව තමන්ගේ ට්‍රැක් එක වෙනස් කරගෙන හරි ට්‍රැක් එකකට වැටෙන්න ඔළුව
ඒ හදාගන්න පුළුවන් වෙන්නේ පොඩ්ඩක් අර වයසට ගැලපෙන්න මුහුකුරා ගියපෙවුන්ට විතරයි. ගොඩක් වෙලාවට ඒක තේරෙනකොට සමහරක් ළමයින්ට ඉතින් පරක්කු වැඩි. ඒක ඒ ලෙවල් කියලා වෙලා සමහරකට ෆස්ට් සයිකේ ඉවර වෙලා තමයි තේරෙන්නේ. අර ඒ තමන්ගේ කීටපු යාළුවෙක් දෙන්නෙක් වැඩේ හොඳට කොට දාගෙන. ආ විතරක් ඉතුරුලා උන් දැන් මෙඩිසින් යනවා. ඒතර හම්බුණා බැච් දෙකක් ඉතින් ඔයගලීම අවුරුද්දක් පල්ලෙහායුන් එක තමයි ඉතින් ඉස්සරහට ජීවත් වෙන්න වෙන්නේ. නැත්නම් ඉතින් අයින් කරලා ජොබ් එකක් කරන්න යනවා. ජොබ් කරන්න කියපු වෙලාවෙ දැන් ඒක කරන එකකින් අහලා බලන්න එහෙම තමන්ට හරි ක්වොලිෆිකේෂන් එකක් නැතුව ජොබ් එකකට ගියාම මොකද්ද වෙන්නේ කියලා. තමන් ක්වොලිෆයිඩ් මිනිස්සෙක් විතර ජොබ් එකකට යන වෙන ඒක වෙන එකක්. මොකුත් නැතුව තමන් අර ගිෆ්ටඩ් අමුතු හැකියාවක් තියෙන එකෙක් නම් සමහරක් වෙලට තමන්ට ක්වොලිෆිකේෂන්ස් නැතුව උනත් ඒ හැකියාවෙන් උඩ යන්න පුළුවන් වෙයි. නමුත් එහෙම නැති සාමාන්‍ය මිනිස්සෙකුට එහෙම උන් ඉදී කෝටි ගානකට යෙදෙන්නේ. සාමාන්‍ය මිනිස්සෙකුට ඒක කරන්න එහෙම බෑ. යාට ක්වොලිෆිකේෂන්ස් හදාගන්න නැතුව ඒ වගේ ජොබ් මාකට් එක ඇතුලේ කොහොමත් යමක් කරන්න බෑ. ක්වොලිෆිකේෂන්ස් හදාගන්න ඉතින් අර වගේ ඉස්සරහට මොකක් කරේ වෙන අධ්‍යයනයක් කරන්න ඕන. තමන්ට ඇත්තටම සල්ලි තියෙනවා නම් අවුලක් නැහැ. ප්‍රයිවට් කැම්පස් මොනවා හරි ගිහලා එහෙම කරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඉතින් මාර අනාථ කිල්ලක් අනාථ වෙනවා. ඒ ගැන මම සෑහෙන දුරට ඔය ඊයේ දාපු YouTube වීඩියෝ එකේ පැහැදිලි කරනවා. ඒක බැලුවේ නැත්නම් අද මේක ඉවරනට පස්සේ බලන්න. ඒකේ මම කියනවා මේ ඔයගොල්ලෝ මේ කාලේ කොහොමද හිතන්න ඕනේ කියන කාරණාව ගැන. තමන්ගේ ඔළුව තාම වැඩ කරන්නේ. කියන්නේ තමන් අර ඔය ඉන්නවනේ වැඩ කරන්න ඒකේ බරපතල එහෙම ලොකුට තේරෙන්නේ නැති ළමයි ඉන්නේ. ඔයා දන්නවනේ මම මේ කියන જાතියකෙද නැද්ද කියලා කියද්දි. කියන්නේ තමන් දැන් සමහරක් ළමයි ඔයගොල්ලෝ දැකලා ඉතින් ෆුල් සීන් එකේ වැඩ. මොකද්ද මන් දන්නේ උන් මේ වෙලාවෙම වැඩ උන්ට ඒ වැඩේ ඇතුළේ ඉන්නේ උන් ඒක අර ඒක අංක එක කරගෙන වැඩේ තමයි යාට ලොකු වෙලා තියෙන්නේ. එහෙම ළමයි සෙට් එකක් ඔයා දැකලා තියෙනවා. දැන් ඔයාටම තේරෙනවා ඉතින් මට එහෙම හිතෙන්නේ නෑනේ වගේ එකක්. එහෙම නෑනේ වගේ එකක්. ඒතර ඒ වෙනස ඔයාට තේරිලා නම් තියෙන ඒ වෙනස ඔයාට හරි ගස්සගෙන කොහොම හරි මේක කරගන්න ඕන නම් මම නිතර කියනෝනේ දෙයක් මේක කරන්න ඕන හේතු කාරණා තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා ඔයාගේ ප්‍රගමනය වෙනුවෙන් ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයාගේ ඔළුවේ තියෙන ඔයා මෙන්න මේ වගේ ස්ටේටස් එකක් තියෙන ලයිෆ් එකක් ගත කරන්න කියලා. කියන්නේ ඔයා මොන වගේ ඔළුව හැමෝටම තියෙනවනේ ඔළුව ඇතුළේ අර පොඩි කාලේ ඉඳන් හදාගත්ත මං අනාගතේ මෙන්න මේ දේවල් තමයි කරන්න කියන එක. ඒ කියන්නේ මම ඔක ඔයාලට කියලා තියෙනවද කියලා මට මතක නෑ. ලංකාවේ තියෙනවා මේ හොටෙල්ස් එක දවසකට සාමාන්‍යයෙන් ලක්ෂයකමාර එකමාර නෙවෙයි නිකන් ඔයාලා booking.com වල සර්ච් කරලා බලන්න ලංකාවේ තියෙන ගණන් හොටෙල්ස් කොහොමද කියලා එක නයිට් එක සාමාන්‍යයෙන් ලක්ෂ 400 නෙවෙයි 4,50,000 විතර එක නයිට් එකට ඒ අදාළ කෑම බීම ඒ පොඩි ඇක්ටිවිටීස් ටිකක් තියෙනවා. ඒ දේවල් ටිකත් එක්ක හොටෙල් එකේ එක දවසකට ලක්ෂ 4 විතර යන හොටෙල්ස් තියෙනවා. ඒවා සීසන් වලට ෆුල් බුක්ඩ්. ඒ කියන්නේ මේ ලක්ෂ 4ක් තියලා වේලි ඉන්නව නෙවෙයි. ඒ හොටෙල්ස් ඒ අදාළ සීසන් වලට ෆුල් බුක් කරලා තියෙනවා. ඒ කියන්නේ වෙනම මිනිස්සු ඉන්නවා බලාගෙන ඉඳලා පෙරුම් පුරාගෙන ඉඳලා ලක්ෂ 4ක් දීලා එක හොටෙල් එකකට ගිහලා දවසක් ගත කරලා එන්නේ. දැන් තේරුම් ගන්න දවසක් ගත කරන්න ලක්ෂ 4ක් වෙන් කරන්න මම මේ සියලු දේ සල්ලි කියන එක නෙමෙයි මම අත්දැකීම් කියන තැනට එන්නේ. වර්ධිවට වටහා ගන්න එපා. මේ ලක්ෂ 4ක් වේදම් කරලා එක දවසක් ගත කරලා එන්න තරම් සල්ලියක් තියෙන මිනිස්සෙක් කියන්නේ එසේ මෙසේ එකක් වෙන්නත් බෑනේ. එයාට යම් ආර්ථිකමය ස්ථාවරත්වයක් තියෙන කෙනෙක්නේ. ඒතර ඒ වගේ ආර්ථිකමය ස්ථාවරත්වයක් මේ මෙලෝ දැනුම් තේරුමක් නැති මෝඩයෙකුට හදාගන්න බෑ. එහෙම ස්ථාවරත්වයක් හදාගන්න පුළුවන් වෙන්නේ යම් අත්දැකීම් සම්භාරයක් තියෙන යමක් කරපු මිනිස්සෙකුට විතරයි. ඒ කියන්නේ මේ මිනිස්සු හොඳ දැනුම් තේරුම් තියෙන මිනිස්සු. පිසක් ඔය මේ එක එකාට බැන ඉන්න මොකුත් තේරෙන ඔක්කොම දන්නවා වගේ ඉන්නේ උන් නෙවෙයි. උන් කතා වහගෙන ඉන්න හැබැයි ඔක්කොම තේරෙන මිනිස්සු. එහෙම නැත්නම් ඔය වගේ ආදායමක් හොයන්න බෑ. එහෙම දවසකට අත දිය කරලා ලක්ෂයක් වියදම් කරන්න. එහෙම බෑ. හරිද? එහෙම මිනිස්සු ඒ වගේ එකට වියදම් කරනවා කියලා කියන්නේ ඒක ඊට සරිලන්න වටිනව ඇතිනේ. ඒ එන මොකක් හරි එක්ස්පීරියන්ස් එක ඒකට වටිනව ඇතිනේ. නැත්තම් එහෙම නිකන් බොරුවට සල්ලි වියදම් කරන මේ මිනිස්සු මෝඩයෝ නෙමෙයිනේ. එහෙම බොරුවට සල්ලි වියදම් කරන මේ මිනිස්සුන්ට ඒ වගේ ආර්ථිකමය ස්ථාවරත්වයක් හදාගන්න පුළුවන් වෙන්නේ ඉතිකුත් නැහැනේ. ඒතර එහෙම එක්ස්පීරියන්ස් මිනිස්සු ගන්නවා. ඒතර ගොඩක් මිනිස්සු මැරිලා යන්නේ එහෙමවත් තියනවද කියලාවත් දන්නේ නැතුව සමහරක් උන් තියනවා කියලා දැනගෙන ඒවට යන්න බැරිකමට ඒවට යන්නේ උන්ට බැන ඔය සල්ලි වලින් කී දෙයක් නම් දුප්පත් මිනිසුන්ට කණ්ඩ අදින්න දෙන්න තිබුණා වගේ පුළුවන් නම් උන්ට බැන ඒකට හූල්ලමින් ජීවත් වෙන්න තමයි මේ මිනිස්සු දන්නේ. එතන තියෙන තමන්ට කරන්න ඒකට යන්න බැරි වීමේ නොකියාව කොට තුන. තමන්ට කරන්න පුළුවන්කම තියාගෙන මම කැමති නෑ මේ වගේ දේවල් වලට ඒ නිසා මම යන්නේ ඒක වෙන ලෙවල් එකක්. එහෙමයි ඉන්න පුළුවන් කීප දෙනෙක්. ඒක වෙන එකක්. ඒ පුළුවන්කම තියාගෙන යන්න කැමති නැති ඒක වෙන එකක්. යන්න බැරිකමට යන්න පුළුවන් එකාට කතන්දර කියන එක ඒක වෙන ඊට වඩා බොහොම සෞතු මට්ටමේ හිගෙන හැසිරීමක් ඒක. ඕගොල්ලෝ දන්නවා ඇති මං හිතන්නේ ඔය හොටෙල් එකකට හිතන්නකො ලක්ෂ 4ක් දීලා අපි එක දවසක ගත කරන්න යනවා කියලා. ඔය ලක්ෂ 4න් සාමාන්‍යයෙන් ලක්ෂ 1කට කිට්ටු වෙන්න ටැක්ස් වලට වදින්. ඒ කියන්නේ ලක්ෂ 1 අපි ගෙවන්නේ හොටෙල් එකකට ගෙව්වට ඒ ලක්ෂ 1ක් විතරම යන්නේ අදාළ ආණ්ඩුවට රටේ රජයට යන. ඒතර ඒ ලක්ෂ 1 බෙදිලා ගිහිල්ලා ඉතින් මිනිස්සුන්ට මොන හරි සර්විසස් වලට තමයි යන්නේ. එහෙම තමයි දේවල් වෙන්නේ. ඒතර ඒක ඇතුලේ ඇත්තටම මේ මිනිස්සයා වියදම් කරනකින් කොටසක් එහෙම බැලුවම නොදැනුවත්වම මිනිසුන්ට දීලා තියෙනවා. ඒකට බයිලා ගන්නත් බෑ මිනිස්සුන්ට. ඔය කියන එකෙක්වත් ඒව දන්නෙත් නැහැ.
නැත්නම් නිකන් බොරුවට හුල් හුල් ඉන්න එක තමයි කරන්නේ. උන් එහෙම දෙයක් කරලා නැහැ නේ. උන් සත පහක්වත් එහෙම දීලා නැහැ. සමහරකට කඩින් මොනවා හරි ගන්නකොට ඉතින් යන පොඩි ගාණක් ඉතින් කොහොමද ටැක්ස් වලට යනවා. ඒක ඉතින් අර මිනිස්සුත් ඉවරවන්නේ. අර වගේ තැන් වලින් එහෙම එකක් කරලා නේ. ඔගේ මහා පරිමාණ දේවල් යාලා කරලා නැහැ. එතකොට එහෙම හම්බ කරන මිනිස්සුන්ගෙන් මේ වගේ සර්විස් එකකුත් වෙලා තියෙනවා. හරි. ඒතර ඒව හිතන්නේවත් නැහැ. උන්ට බැන බැන ඉන්න තමයි අපේ උන් දන්නේ. උන්ගේ නොහැකියාව ඒක ෆෝකස් කරන්න එපා. එහෙම උන් තමයි වැඩි හරියක් ඉන්නේ. ඉතින් එහෙම වැඩි හරියකට අර වගේ දේවල් අත්දැකීම් මේවා එක්ස්පීරියන්ස් කරන්න බැරි ඕගොල්ලන්ට ඇති. ඔය වගේ තව මාර හීන ඇති මම එක කාරණාවක් නෙක විවිධ වාහන වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, ලෝකේ වටේ තියෙන විවිධ කොන්සර්ට් වෙන්න පුළුවන්. ඒ කොන්සර්ට් එකකට ගිහිල්ලා ඒක බලලා ඒ ඇත්තේ සතියක් ජීවත් වෙලා ඉන්න ලක්ෂ 20ක් විතර ඕන සමහරක් වෙලාවට. ඒ වගේ ගාණක් සතියකට වියදම් කරන මිනිස්සුෙකුට මාර ආර්ථික ස්ථාවරත්වයක් ඕන. මේ කියන්නේ සල්ලි නෙමෙයි. මේ ලෝකේ තියෙනවා විඳින්න ඕන එක්ස්පීරියන්ස් සමූහයක්. ඒ කියන්නේ විඳින්නවද නැද්ද කියන එක ඔයාගේ තෝරා ගැනීමක්. ඔයා ඉන්නේ නෑ මට ඒව ඕනේ නෑ. මට මෙහෙම ලයිෆ් එකක් තමයි ඕනේ කියලා ඔයා වෙන නිකන් ලෞකික එකෙන් එහාට ගිහිල්ලා මෙන්ටැලිටි එක නම් අවුලක් නෑ. මම මේ කතා කරන්නේ ලෞකික සීමාව ඇතුලේ ඒ බෝඩර්ස් පයින් නැතුව මම කතා කරන්නේ. අරක ඒක වෙන එකක්. ඒක එතනින් එහාට ගිහිල්ලා ලෞකික එකෙන් එහාට ලෝකෝත්තර සිතුවිලි කරන නෙවෙයි මම කතා කරන්නේ. ඒක වෙනම මාතෘකාවක් කතා කරන්න ඕන එකක් නේ. ඒක නෙවෙයි කියන්නේ. අර සීමාව ඇතුලේ එහෙම එක්ස්පීරියන්ස් කරන්න දේවල් මේ ලෝකේ තියෙනවා. අපි ඉපදිලා තියෙනවා මොකක් හරි හේතුවක් හින්දා, අපි කවදා හරි මැරෙනවා මොකක් හරි හේතුවක් හින්දා, අපි අතරතුර ජීවත් වෙන කාල පරාසයක් තියෙනවා. අපිට වෙනස් කරන්න පුළුවන් ওই ජීවත් වෙන කාල සීමාව තුළ අපි ඉන්න ලයිෆ් ස්ටයිල් එක මොකද්ද කියන්නේ. ලෝකේ දකින්න පුළුවන් ලස්සන එක්ස්පීරියන්ස් ටිකක් අරගෙන මැරලා යනද නැත්නම් විලෝදයක් කරන්න බැරුව ඒව කරන්න පුළුවන් උන්ට බැන බැන මැරලා යනවද කියන එක තමයි අපිට තීරණය කරන්න පුළුවන් කාරණාව. ඒ මම හිතන්නේ ඕගොල්ලෝ ශිෂ්‍යත්ව වෙන්න පුළුවන්, ඕලෙවල් වෙන්න පුළුවන්, විවිධ තැන්වල හොඳට පර්ෆෝම් කරලා ආපේ උන් ඕගොල්ලෝ. නිකන් ආවට ගියාට නිකන් ආපේ උන් නෙවෙයි උඹලා. උඹලා යමක් කරන්න පුළුවන් උඹලට කැපැසිටි තියෙනේ උන්. එහෙම කැපැසිටි තියාගෙන ඕගලන්ට ඒ තැන් වලට යන්න පුළුවන්කම තියාගෙන යන්නේ නැහැ කියන උඹලා ඉන්න මෝඩයි. ඒ කියන්නේ ඒ වැඩේ කරන්න එපා. ඒක කරන්න පුළුවන් අර අපරාධම විදිය වැඩක් කැපැසිටි තියාගෙන ඒක යන්නේ නැහැ කියලා කියන්නේ. ඒතර මම දන්නවා මේක අහගෙන ඉන්න බහුතරයක් ඕගොල්ලෝ ඔයාලගෙන් ප්‍රශ්න කරන්නේ මම මේ කියන එක බොරු කියලා හිතනවා නම් අහන්න එපා. කවන්නේ නැහැ. ඔයාලා බලන්න හිතලා බලන්න ඔයාලයි කැපැසිටි කොතනද තියෙන්නේ. කැපැසිටි කියන්නේ ඔයාලට කළ හැකි උපරිමයේ කොතනද තියෙන්නේ. ඔයා දැන් කරමින් ඉන්නේ ඒකද කියලා හිතන්න. ඒක නෙවෙයි නම් ඔයා කරමින් ඉන්නේ ඔයාගේ උපරිම ඔයාට යන්න පුළුවන් උපරිම තැනට ඔයාට යන්න වෙන්නේ නැහැ කවදාවත්. සමහරකට ඔයාට යන්න පුළුවන් උපරිමයේ තියෙන අර වගේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් තැනක වෙන්න පුළුවන්. හැබැයි ඔයා වැඩ කරන ඊට වඩා අඩු ලෙවල් එක කරනවා. ඔයාට අනිවාර්යෙන් ඒවට යන්න පුළුවන් වෙන විදිහක් නැහැ නේ. සරල තර්කයක් නේ තියෙන්නේ. ඔයාගේ උපරිමයේ කරොත් ඔයාගේ උපරිම ලෙවල් එකට ඔයාට යන්න පුළුවන්. මේ ඔයාගේ උපරිමයේ කරේ නැත්නම් ඔයාට බැරි වෙයි එච්චරයි. එහෙම එකක් මෙතන තියෙන්නේ. මම මේ කියන්නේ මරණකම් වැඩ කරන්න කියන එකක් නෙවෙයි. ඕගොල්ලෝ අපි මේ ඉන්න වයස එහෙම වැඩ කරන්න පුළුවන් වයසක් සහ එහෙම වැඩ කරන එක තුලින් ඊට පස්සේ පොඩි සාමකාමී කාලයක් උදා කරගන්න පුළුවන් වයසක්. ඒ වැඩ කරන්න ඕන වෙලාවෙ ඕගොල්ලෝ වැඩ කරේ නැත්නම් ඕගොල්ලන්ට මැරෙනකම් මොකෙක් හරි කියන එකක් මොකෙක්ෙන් හරි බැනුම් නිකන් ඔය වැඩ කර ඉන්න තමයි වෙන්නේ. Tamanට කියලා කිසිම ස්ථාවරත්වයක් නැති අර ආස දෙයක් කරන්න බෑ, ආස කෑමක් කන්න බෑ, ආස වාහනයක් ගෙයක් දොරක් හරියට හදා ගන්න බෑ, ආස ඇඳුමක් අඳින්න බෑ. සල්ලි එකතු කරලා මාසෙකට එකපාරක් ආස කඩේට ගිහිල්ලා කනවා. එහෙම නැතුව හිතන විදිහට හිතන දෙයක් කරන්නයි මොන ජීවිතයක්ද කියන ළමයි ඔය ඉන්න අවුරුදු ගාන කොහොම ඉන්න බෑනේ. අරද ඕගොල්ලෝ ඒ තත්ත්වෙට ලයිෆ් ස්ටයිල් එක හදාගන්න ඕනේනේ. මන්දනේ කැමති නැත්තම් වෙන එකක්. ඒක වෙන තින්කින් පැටර්න් එකක්. එහෙම අයත් ඉන්න පුළුවන්. ඒක නම් විවේචන කරන්නේ නැහැ. නමුත් මම මේ කියන්නේ අපි බහුතරය ඉන්න සීමාව ඇතුලේ කතා කරන්නේ. හරි. එතකොට ඔයාලා මේ නැහෙන්නේ ඒකට. ඒතර ඔයාලා දැන් ඒ දේ තේරුම් අරගෙන වැඩ කරන්න ඕන. එහෙනම් තමන්ගේ මයින්ඩ්සෙට් එක මේ කියන දේවල් තේරෙනවා නම් සමහරක් ළමයි ඉන්නවා තාම පොඩිකම වැඩිකමට ඒවා තේරෙන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. තේරෙනකොට සමහරක් වෙන මතක් වෙයි අපරාධය අරුවම කිව්වා. ඇව්වේ නැහැ නේ කියලා. පුළුවන් නම් මේවා තේරුම් අරගෙන තමන් යන ට්‍රැක් එකේ වෙනසක් වෙන්න ඕන නම් ඒවා වෙනස් කරන්න.